ඉතින් මේ සැරේ හැලොවින් එකට ගියා පොඩක් එළිය ඇවිදින්න කියලා මොන වගේ දේවල්ද තියෙන කියලා බලන්න. විශේෂයෙන්ම අපේ මේ සෞදිනීගේ ඉල්ලීමට තමයි එළියට ගියේ. ඉතින් මෙහි සාමාන්‍යයෙන් මේ ස්ට්‍රීට් එකේ තමයි ගොඩක්ම මේ දේවල් තියෙන්නේ. ගිය සැරේ අපේ ඔක්කොම මැඩ්‍රිඩ් වල ඉන්න කට්ටිය ගියා. මේ සැරේ ඒගොල්ලෝ කාටවත් එන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි විතරයි ගියේ. ඉතින් පටන් ගත්තේ ඉතාම සතුටින් තමයි මේ වීඩියෝ එක කරන්න සහ මේ ඇවිදින වැඩ ටික කරන්න. ඒ වුණාට අවසානයේදී අපි ගෙදරින් ලඟ වෙනකොට තමයි අපි දැනගත්තේ අපේ වයිෆ්ගේ iPhone 16 එක අරගෙන මාස 6ක් 7ක් වගේ වෙන්නේ. ඉතින් ඒක හොරගම් කරලා කියලා. ඉතින් අන්තිමට කොහමරි පොලිසියට 4ක් 5ක් විතර ඉඳලා තමයි එන්න උනේ ගෙදර. ඊළඟ දවසේ තායි පොලිසියට යන්න උනා. හිමි නම්බර් එක අතේ තිබුණේ නැහැ. දෙන්න බලාගෙන. ඉතින් කොහොමරි ෆෝන් එක අතටත් හම්බුන්නේ නැහැ. ඉතින් කොහොමරි iCloud එක වගේ වනම් පොඩ රිකවර් කරගත්තා. ඒත් පහුගිය මාස දෙකක විතර වීඩියෝස් ෆොටෝස් එම හොයාගන්න හම්බුන්නේ නැහැ. මොකද iCloud එක එක්ස්පයර් වෙලා ඒක අපිට රිනියු කරන්න අමතක වෙලා තිබුණා. ඉතින් කොහොමරි වෙලාවට ගන්නකොට ඉන්ෂුරන්ස් එකක් දාන්න තිබුණා. හින්දා අලුත් ෆෝන් එකක් නම් හම්බුණා කොට තාම හම්බුන්නේ නැහැ. ඒක ඉන්ෂුරන්ස් එකේ වැඩ ටික යන ගමන් තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට මාසයක් විතර යවි ෆෝන් එක හම්බෙන්න. ඉතින් අපි මුලින්ම මේ ගියපු තැන්වල තියෙන දේවල් තමයි මේ තියෙන්නේ. කොහොමද මේගොල්ලෝ සමරන්නේ කියලා හැලොවින් එක. ඉතින් ගොඩක් කට්ටිය එක ඇඳුම් ඉඳගෙන ඉන්නවා. ඉතින් එක චරිත නිරූපණය කරනවා. ඒ වගේම ගොඩාක් හොඳ දේවල් දැක්කා. පොඩි ළමයි ස්වීට් බෙදනවා. ඉතින් අපි අතර මේකේ ගොඩක් දේවල් දන්නේ නැහැ. ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අතරම මේකේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන්. පොඩි ළමයි කැවිල්ලා ඒ ස්වීට්ස් බෙදන එක එහෙම. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට අලුත් අත්දැකීමක්. මොකද අතර මේ අපේ දෙවනි හැලොවින් එක මේ රටේ ගත කරන. ඉතින් පළවෙනි එක ඇත්තටම අපි ගියා අපේ මැඩ්‍රිඩ් වල ඉන්න අනිත් යාළුවෝ සෙට් එකත් එක්කම ඔක්කොම ගියස්. ඔක්කොම අපිට ඒක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මේ සැරේ වීඩියෝ කරන්නත් එක්ක බලාගෙන තමයි අපි ගියේ. ඉතින් අන්තිමට අර වගේ දෙයක් වුණා. විශේෂයෙන්ම මේක ගොඩක් බිසි ස්ට්‍රීට් එකක්. ගොඩක්ම ටූරිස්ට්ලා ඉන්න ස්ට්‍රීට් එකක්. මම මේකේ දවල් වෙලාවේ වීඩියෝ එකකුත් දාලා ඇති. ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා බලන්න. ඉතින් මේතන ගොඩක් හොරු ඉන්නවා කියලා තියෙනවා. ඉතින් තමන්ගේ දේවල් පරිස්සම් කරගන්න කියලා තමයි කියන්නේ. මොකද පොලිසියටවත් මුකුත් කරගන්න බෑ. සමහර වෙලාවට hand bags ඒ මොස්සගෙන දුර කට්ටියකින් නම් ඒ වරිකව කරගෙන තියෙනවා. ඒකට ෆෝන් එකක් වගේ නම් හුඟක් දුරට ඒගොල්ලන්ට හොයන්න අමාරුයි. මොකද ගත්ත වෙලාවෙ ඉඳන් මේගොල්ලෝ කෑලි වලට ඒවා ගලවලා දානවා. ඉතින් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ගොඩක් පරිස්සම් කරගන්න කියලා තියෙනවා. ඉතින් අපි ගොඩක් පරිස්සම් වුණා. හැබැයි විශේෂයෙන්ම අපේ පොඩි බබත් අපිත් එක්ක ගියපු හින්දා එයා එකපාරටම එන ලඟ වෙලා ඇහැරිලා අඬන්න ගත්තා. ඉතින් ඒ බබාව අතට අරගෙන එන ටිකට විනාඩි 2ක් 3ක් ඇති මීටර් 100ක් වගේ එන ටිකට තමයි ෆෝන් එක මුස්සලා තියෙන්නේ. ඇත්තට දැක්කම පහේ දෙන්න තමයි. මොකද මේ මම පිටුටක් ඉස්සරහින් ආවේ අපේ අනිත් සෞදිනිත් එක්ක ලොකු බබත් එක්ක. ඉතින් අරයා චුට්ට පිටිපස්සෙන් ආවේ බබත් එක්ක චුට්ටක් මීටර් 5ක් 10ක් විතර මගෙන් පිටිපස්සේ ආවේ. ඉතින් මම දැක්කේ නැහැ. ඉතින් කොහමරි අතරේ තමයි. එයා මොකද ෆෝන් එකෙන් වීඩියෝ කර ඉඳලා ෆොටෝස් කර ඉඳලා ෆෝන් එක සාක්කුවට දාගෙන තමයි බබාව ගත්තේ. ඒ අතරේ තමයි ෆෝන් එක උස්සලා තියෙන්නේ. ඉතින් ගොඩාක් මේ වගේ පැතිවලට යනවා නම් පරිස්සම් වෙන්න කියලා තමයි කියලා තින්නේ. සමහර ලාවට හිතනවා ඉතින් මම හැමදාම කියනවා වගේ ලංකාවේ මීට වඩා මනුස්සකම තියෙන මිනිස්සු ඉන්නවා. මොකද හොරගම් කරන මිනිස්සු හිටියත් බබෙක් වඩාගත්ත බබෙක් එක්ක ඉන්න අසරණ වගේ පේන මේ මම්ම කෙනෙක්ගෙන් කවදාවත් උස්සනවා හරිම අඩුයි. 98%ක්ම එහෙම නැහැ. 2% වගේ ඇති. ඉතින් මෙහෙත් ගොඩක්ම අපි හිතන විදියට මේක කරේ මේ ඉන්න කට්ටිය නෙවෙයි. ගොඩක් කළු ජාතිකයෝ ඉන්න අප්‍රිකාවලින් සහ තව ඒක සවුත් ඇමරිකන් කට්ටිය ඉන්නවා. සමහරට ඒ වගේ කෙනෙක් වෙන්නේ නැති. ෆෝන් එක ලස්සන දැක්කම ගත්තා.
ඒකයි ගොඩක්ම අපිට වීඩියෝ එකක් ගේන්නත් පරක්කු වුණේ. ඒ වුණාට ඔයගොල්ලන්ට ඉතින් බලාගෙන යන්න පුළුවන් කොහොමද මේගොල්ලෝ හැලෝවින් ගත කරන්න කියලා. සහ මම අන්තිමටම පෙන්නන්නම් කොයි හරි ෆෝන් එක නැති උනේ මට ගොඩක් ඒකේ තියෙනවා කට්ටිය මෙයා ගන්න නැති මෙයා ගන්න නැති කියලා ඒකට අපිට පින් පොයින්ට් කරන්න බෑ. සමහර වෙලාවට අපි මේ ඇකියුස් කරන්න ගියේ පුවනොස්සේ සමහරට හොඳ මිනිස්සෙක් වෙන්නත් පුළුවන් නේද? ඉතින් අපි ඇස් දෙකෙන් දැක්කේ නැති හින්දා මොකුත් කියන්න බෑ. ඒ වුණාට ඉතින් වීඩියෝ එක ආයෙ බලනකොට මට හිතුණා සමහරට මෙයා ගන්න නැති කියලා. ඒකට මම පින් පොයින්ට් කරන්න යන්නේ. ඒකට මම පෙන්නන්නම් කොතනද තැන කියලා මේක අන්තිමටම. මොකද අපි වීඩියෝ එක අන්තිම හරියදී තමයි අපි එන්න ගෙදර එන්න ලඟ වෙනකොට තමයි අපි දැනගත්තේ මේ වැඩේ වෙලා තියෙනවා කියලා. අතර මේ උනේ වෙලාවේ තමයි. ඉතින් මේ වෙතින සමහර සෙල්ලම් බඩු දැක්කහම අපිට අපේ පොඩි කාලේ අපි ගියපු සැනකෙලි මතක් වෙනවා ලංකාවේ. ඒතොයි වගේ ටොයිස් තමයි ඒ දවස්වලත් තිබුණේ. අපි හරි ආසයි ඉතින් කම්මල දාත්ලකින් ඉල්ල ගන්න. ගොඩක් වෙලාවට හම්බෙන්නේ නැහැ. ඒ වුණාට දැක්කහම ආසයි. මෙන්න මෙතන තියෙන මේ ප්‍රතිමාව මේ හිටපු හොඳම රජතුමාගේ කියලා කියන්නේ කාලොස් 3 තුන්වෙනි කාලොස් රජතුමා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා තුන්වෙනි චාල්ස් රජතුමා මැඩ්‍රිඩ් වල හිටපු. මැඩ්‍රිඩ් හොඳටම හදලා ගත්තේ එයා කියලා තමයි කියන්නේ. ඒක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. මම දවසක මේ එයාගේ මාලිගාවටත් එක්කන් ගිහිල්ලා ඒ කතාව ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් මෙන්න මේක තමයි ෆෝන් එක. නැති චන්තිවටම අපි ගත්ත ෆොටෝස් ටික මේවා එකක්වත් ඉතින් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේ වීඩියෝ එකෙන් තමයි බලා ගන්න පුළුවන්. සිංකුන්නේ ෆෝන් එකේ චඩේට ටික අන්තිම ටික. ඉතින් මේ වගේ කට්ටිය ඉන්නවා අපිට ලංකාවෙත් අපි දන්නවා ඉන්නවා කියලා. ඒගොල්ලෝ බබාලන්ට අඬ ගහනවා නිකන් ෆ්‍රී දෙනවා වගේ. හැබැයි ඒක දීලියරලා ෆොටෝ එකක් ගහලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කීයක් කරේ වෙනට දෙන්න. Kya kar de? Gracias, una voluntad de tu mano. Kya kar de? Gracias. රුපියල එකක් වගේද? දෙන්නේ ඉතින් එකක් වගේ වෙන කරන් දෙන්න. එකක් කියන්නේ යුරෝ එකක්. එකක් දෙන්න එකක්ද? සාමාන්‍ය මෙහෙ දෙන්නේ 720 යුරෝ 720 750 වගේ ඒවා. මෙයාට දෙන්නේද? Gracias. Adiós. Muchas gracias. Gracias. එහෙම දුන්නු හැටි ගන්න යන්න එපා. නිකන් නෙවෙයි දෙන්නේ. ඒ සල්ලි වෙන්න ඕනේ මොකද? පොඩි ළමයි දන්නේ නැහැ. ඉතින් ඒවා ඉතින් ආසාවට යනවා. බනිනවා නේ. ඉතින් කියලා දුන්නා ඒ මාර. කරලා ගත්තා වගේ. කරන්න හොඳ නැහැ කියලා. මොකද එහෙම දෙන්න පළියට ගියාම සමහරට බල උස්ස යන කට්ටිය ඉන්නවා. අපි දන්නේ නැතුව මේගොල්ලන්ට සමහර වෙලාවට මේගොල්ලන්ට මේ ස්වීට් පෙන්නලා එහෙම නැත්නම් සෙල්ලම් බඩු පෙන්නලා රවට්ටගෙන එක්ක යන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ චූටි
Con ese spray aquí se luce, ¿eh? Y pilan aquí. Pónganse. Se ve raro, tú nunca lo vino. Bastante. Apa? Ada butterfly? Hah? Ada butterfly? Halo, güey. 应该把这风味道带给儿子。A la izquierda hay un billar muy bueno. No sabe nada. Esto es fácil. Sí, sí. El que espero. Este año es todo peor que ඉතින් ඔක්කොම බලාගෙන ඇවිල්ලා ඉවර වෙලා අන්තිමට අපි මෙන්න මෙතනට ආවා. මෙතන මෙට්‍රෝ ස්ටේෂන් එකක් තියෙන්නේ. ඉතින් එතන පොඩි තිබුණා නිකන් රංග පීඩයක් වගේ හදාගෙන ඒගොල්ලෝ එතන සින්දු කියලා මොකක් හරි එකක්. ඉතින් අපේ සවුත් ඉන්දියන් එක බලන්න ඕන වෙලාව මම ආව කරට ගත්තා. වයිෆුයි අනිත් බබයි පොඩක් පිටිපස්සට උනා. ඉතින් මේක ඉවර වෙලා
අපි එන්න ලෑස්ති වුණා ගෙදර එන්න බස් එකට ගන්න. එනකොට මෙන්න මෙතනදී ෆෝන් එක තිබුණා ඇත්තටම. මෙතනදී තමයි යා ෆෝන් එක සාකෝට දාගෙන බාණ්ඩන හින්දා බබාව අතට ගත්තේ. මෙන්න මෙතනින් අරගෙන ඉස්සරහට එන ටිකට තමයි ෆෝන් එක අතරම මේ නැතිලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොන වගේ කට්ටියද ඔය හැරි ඉන්නේ කියලා. ඉතින් මට කියන්න දෙයක් නෑ. මම දැක්කම හිතෙනවා ගන්න නැත්තේ වගේ කෙනෙක් කියලා. ඒ උනාට දැන් කරන්න දෙයක් නෑ. වෙච්ච දේ වුණා. කවුරු මොන රටකට ගියත් තමන් පරිස්සමින් තමන් දැනගන්නවා. තමන්ගේ දේවල් පරිස්සම් කරගන්න. මේක දියුණු රටක් කියලා නෑ. හොඳ මිනිස්සු ඉන්නේ කියලා නෑ. හැමදාම හොරකම් ඒ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒක බලාපොරොත්තුෙන් ඉන්න ඕන. හැබැයි සෞදි කටාර් වගේ රටවල නම් මේවා වෙන්නෙම නැති තරම් අපි දාලා ගියපු දේවල් අපි කියපු තැන්වලම හැමම තිබිලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝස් වලට කැමති නම් අපිව subscribe කරලා තියාගන්න. ස්පේන් වල ජීවිතේ කොහොමද ගෙවෙන්නේ කියලා අපි කියනවා. ඒ වගේම තව රටවල් වල ගිහිල්ලා ඒ වගේ වීඩියෝස් උතර ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට වීඩියෝ එකෙන් එච්චරයි. ආයෙ ළඟදිම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ ඔක්කොටම ජය වේවා.